එයාලා බ්‍රීඩ් කරලා ලොකු ප්‍රොෆිට් එකක් ගන්න කැමතිද? 2025 ආපු අලුත් මාළු වර්ග ගැන දැනගන්න ඕන නම් මේ වීඩියෝ එකේ අවසානය වෙනතෙක් රැඳිලා ඉන්න. ඉතින් අපි වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා 2025 ආපු අලුත් මාළු වර්ග විශේෂ කිහිපයක් ගැන. ඉතින් මේ මාළු වර්ග විශේෂයක් මේ වෙනකොට වෙළඳ පොළට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ වගේම කලින් වෙළඳ පොළේ බලා ගන්න බැරි වෙච්ච ගොඩක් මාළු වර්ග තමයි මේකේ ඉන්නේ. බොහෝ දුරට අපි මෙතන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පොඩි මාළු වර්ගය කියන්නේ නැනෝ පොඩි මාළු ටැංක් වල සුසුසු මාළු වර්ග විතරයි. ලොකු මාළු වර්ග ගැන අපි මෙතනදී කතා කරන්නේ නැහැ. එහෙනම් අපි යන වීඩියෝ එකේ ඉස්සරහට අපි පෙට්ටු අපි පටන් ගමු මුලින්ම ඇවිස්ටෝග්‍රාම කොකොටෝ කියන මාළු විශේෂයෙන්. ඉතින් මේ නමවත් ඔයගොල්ලෝ හරියට කලින් අහලා නැතුවද? මොකද මේ වර්ගයේ මේ වෙනකොට ලංකාවටම ගොඩක් සීමිත පමණක් ඉන්න විශේෂ මාළු විශේෂයක්. ඉතින් මේගොල්ලන් කොකොටෝ කියලා හඳුන්වනවා. මේ කොකොටෝ කියලා හඳුන්වන්නේ මේගොල්ලන් කොකොටෝ කුරුල්ලාගේ ෆින් එක වගේ ෆින් එකක් තියෙන නිසා තමයි මේගොල්ලන් කොකොටෝ කියලා හඳුන්වන්නේ. ඉතින් විවිධාකාර පාටවල් කරනාවකින් ඔයගොල්ලන්ට මේගොල්ලන්ගේ මෙලදී ගන්න පුළුවන් වෙන ප්‍රධාන වශයෙන් මේගොල්ලන්ගේ මේ කොකොටෝ කියන වර්ගයේ පාට දෙකක් තියෙනවා. ඒ තමයි රතු සහ කහ කියන පාට දෙක. ඉතින් මේගොල්ලෝ ගොඩක් උචිත වෙන්නේ ඔයගොල්ලන්ගේ ප්ලාන්ටර් ටැංක් එකට. මොකද ප්ලාන්ටර් ටැංක් එකේ මේකන් කලර්ස් එක ප්ලාන්ට් වල කලර්ස් ගත්තට පස්සේ මාර විදියට ප්ලාන්ට් වල කලර්ස් එන්හාන්ස් වෙන්න සහ මේගොල්ලන්ගේ කලර්ස් එන්හාන්ස් වෙන්න ගොඩක් ප්ලාන්ටර් ටැංක් එකක් වගේ නම් ගොඩක් උචිතයි. ඉතින් මේගොල්ලන්ගේ මේල් මාළුවෙක් ලංකාවේ රුපියල් 1500කට වගේ ගන්න පුළුවන්. ඒකම ෆීමේල් මාළුවෙක් රුපියල් 1000ට වගේ ගන්න පුළුවන්. මේල් එකට වඩා ෆීමේල් එකේ ගාණ අඩුයි. ඉතින් බ්‍රීඩින් ගැන කතා කරොත් මේගොල්ලන් බ්‍රීඩ් කරගන්න නම් ඔයගොල්ලන්ට එක මේල් කෑන්ට ෆීමේල් දෙන්නෙක් වගේ දාලා කිසි ප්‍රශ්නයක් නැතුව මේගොල්ලන් බ්‍රීඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ මේල් මාළු සහ ෆීමේල් මාළු හඳුනගන්න කොහොමද කියලා බැලුවොත් මේල් එක්කෙනාම හඳුනගන්න හරි ලේසි. මේල් එකේ මේ රතු පාටට තියෙන්නේ, ෆීමේල් එක්කෙනා කහ පාටට එන්නේ. ඉතින් මේ ෆීමේල් හඳුනගන්න තියෙන මූලික ක්‍රමය තමයි ඔන්න ඔය මේ කොකොටෝ කියන මාළු වර්ගයේ මේ වෙනකොට 2025 ලංකාවට ආපු මාළු විශේෂයක්. ඉතින් ඒ නිසා හැම කඩේකින්ම ඔයගොල්ලන්ට මෙතන ගන්න බැරිුණොත් ඊටාම සීමිත වෙච්ච aquarium shop එකකින් ඔයගොල්ලන්ට මේ කොකොටෝ මාළු මෙතන ගන්න පුළුවන්. අපි ඊළඟට කතා කරන්න යන්නේ ලංකාවේ වැඩි බලා ගන්න බැරි මාළු විශේෂයක් ගැන. ඒ තමයි කෙලිෆිෂ්. මේගොල්ලන්ගේ ලස්සන කලර් සහ මේගොල්ලන්ගේ පැටර්න් නිසා මාරම් විදියට මේගොල්ලෝ ප්‍රසිද්ධයටපත් වෙලා තිනවා. ගොඩක් නැනෝ ටැංක් හදන කට්ටිය, ඒ වගේම ප්ලාන්ටර් ටැංක් හදන කට්ටිය, ගොඩක් කට්ටිය අතර මේ මාළු ගොඩක්ම ෆේමස් වෙලා තිනවා. ඉතින් මේගොල්ලෝ 2025 තමයි ලංකාවට ඇවිත් ඉන්නේ. කෙලිෆිෂ්ලා විවිධාකාර වර්ග කලිනුත් aquarium shop වල ගන්න බලා ගන්න හැකියාව ලැබුණා. ඒ වුණාට මේ වර්ගයේ අපේ මේ වර්ගයේ වල තියෙන කෙලිෆිෂ් මේ වර්ගයට ගෑවිලා තින්නේ 2025 අලුතින්ම තමයි. aquarium field එකට අලුතින්ම ආපු මාළු වර්ගය තමයි මිනිස්ට්‍රේලියන් ඕකේ කොම කියන්නේ. ඉතින් මේ වර්ගයේ ගොඩක්ම ජනප්‍රිය මාළු විශේෂයක්. සමහර කට්ටිය කියනවා මේක වයිල්ඩ් කෝඩ් කියලා, සමහර කට්ටිය කියනවා හයිබ්‍රිඩ් කියලා. ඉතින් මොනවා වුණත් මේගොල්ලන්ගේ මාරම ලස්සන ශරීරය නිසා තමයි මේ තැඹිලි පාට හොරු එකේ කළු පාට පැචස් තියෙන එක මාරම විදිය ලස්සනයි. ඒගොල්ලෝ ගොඩක් ප්ලාන්ටර් ටැංක් කියන්නේ නැනෝ ටැංක් එකක් වගේ හදන කට්ටිය ඉන්නවා නම් මේ මාළු ගොඩක්ම සුසුයි. ඉතින් අර ග්‍රැවල් වගේ දාලා තිනවා නම් මේක ග්‍රැවල් හාර කෝඩි කැට්ෆිෂ්ලා වගේ පොඩි ලොකෙකුත් මේගොල්ලන්ගේ තියෙනවා. ඉතින් මේගොල්ලෝ අඩුම ගාන හදනවා නම් 6 දෙනෙක්වත් හදන්න ඕන. මොකද මේගොල්ලෝ අන්තිමයෙන් තමයි පින්නලා කරලා ඉන්න කැමති. ඉතින් මෙයාලා බ්‍රීඩ් කරනවා නම් ඔයගොල්ලෝ කලින් මේ වැරයිටිස් බ්‍රීඩ් කරලා තියෙනවා නම් කිසි ප්‍රශ්න නැතුව මේ වැරයිටි එක පොඩ්ඩක් බ්‍රීඩ් කරන්න පුළුවන්. හැබැයි මේ වැරයිටි එක බ්‍රීඩ් කරන්න පොඩ්ඩක් එක්ස්පීරියන්ස් තියෙනවා. මොකද මේ වර්ගයේ බ්‍රීඩ් කරද්දී විවිධාකාර ප්‍රශ්න ටිකක් එනවා. ඒ ප්‍රශ්න ටික හරියට මුහුණ දෙන්න නම් පොඩි එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනේ. කියන්නේ විවිධාකාර මාළු වර්ග බ්‍රීඩ් කරලා පොඩි එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕන. අපි ඊළඟට කතා කරන්න හදන්නේ නැනෝ ටැංක් සිරප් වල ගොඩම බලා ගන්න පුළුවන් රාස්බෝරා මාළු ගැන. ඉතින් රාස්බෝරා ඔයගොල්ලෝ ගොඩක් aquarium shop වල වගේම ප්ලාන්ටර් ටැංක් වල දැකලා ඇති. හැබැයි ඔයගොල්ලෝ දැකලා තියෙනවද කියලා බලන්නකො එමනල් රාස්බෝරාව. ඉතින් එමනල් රාස්බෝරාත් ඔන්න 2025 අලුතෙන්ම ලංකාවට ඇවිල්ලා තිනවා. ඉතින් මේ variety ගොඩක් ලංකාවේ තිබ්බ variety නෙමෙයි. ලංකාවට අලුතෙන් ආපු variety ප්ලාන්ටර් ටැංක් කරන කට්ටිය ගෙන්නපු පරිපරයට තමයි 2025 දී. ඉතින් මේකට ටිකක් හොයාගන්න ගොඩක් අමාරුයි. ඔයගොල්ලන්ට ටිකක් ලොකු පරීක්ෂණයක් දරන්න වෙනවා මේ මාළුවෙක් ඔයාගේ කරගන්න නම්. ඉතින් ඔන්න ඔහම තමයි රාස්බෝර් දැකලා නැති කට්ටියට අපි ඔන්න එමනල් රාස්බෝරවත් පෙන්නුවා. ඔන්න අපි ඊළඟට කතා කරන්න යන්නේ රාස්බෝර් වර්ගයක් වන රැමිරෝස් රාස්බෝර් ගැන.
ඉතින් මේ රැමිනස් රාස්පෝර ගැන කතා කරද්දී මේගොල්ලෝ රාස්පෝර පවුලටම අයිති වෙන මාළු විශේෂයක්. ඉතින් ඒ නිසා මේගොල්ලන් මේ කලර්ස් පැටර්න් පොඩි වෙනසක් විතරයි වෙනස් වෙන්නේ, ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. ඉතින් මේගොල්ලෝ මාළු විදියම ලස්සනයි. ඔයගොල්ලෝ රාස්පෝර වර්ග දැකලා තිබ්බට මේ රැමිනස් රාස්පෝර දැකලා නැහැනේ. ඉතින් මේගොල්ලෝ 2025 ලංකාවට ආව අලුත්ම මාළු විශේෂයක්. ඉතින් මේගොල්ලෝ හදනවා නම් 2 ෆීට් ටැංක් එක මාළු 8 දෙනෙක් වගේ එකට හදන්න පුළුවන්. ඩාටා ටැංක් එකත් කිසි ප්‍රශ්නයක් නැතුව හදන්න පුළුවන්. ඕනම හොඳ ටැංක් එක රංචුවක් විතර දාලා හොඳට හදන්න පුළුවන් මාළු වර්ගයක් තමයි මේ රැමිනස් රාස්පෝරා කියන්නේ. ඔන්න අපි ඊළඟට කතා කරන්න යන්නේ මොන්ස්ටර් කීපර්ස්ලාගේ ආසම් මාළු වර්ගයක් වෙන ස්ටිං රේලා ගැන. ඉතින් ස්ටිං රේලාගේ හයිබ්‍රිඩ් ස්ටිං රේ වර්ග ගොඩක් මේ වෙනකොට ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඩයමන්ඩ් එකකින් වගේම අපල් එකෙන් ඇවිල්ලා තිනවා. ඊට පස්සේ බ්ලැක් ඩයමන්ඩ් එක මොටරෝ වගේ ගොඩක් වර්ග වලින් මේ වෙනකොට ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඉතින් ස්ටිං රේලා කියන්නේ මාරම ලස්සන මාළු විශේෂයක්. ඉතින් වයිල්ඩ් කෝට් එකෙන් ස්ටිං රේ කෙනෙක් හදනවා කියන්නේ සුපිරිම එකක්. ඉතින් ඒ වගේ හදන කට්ටියක් ඉන්නේ ලංකාවේ ගොඩක්ම පොඩි වර්ගයක්. පොඩි කට්ටියක් විතරයි ලංකාවේ ගන්න බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ස්ට්‍රිං රේලාට කැමති කට්ටියට ස්ට්‍රිං රේලා ගන්න විදියක් නැත්තම් ඕගොල්ලන්ට ගන්න පුළුවන් ස්ට්‍රිං ලෝජ්ලා. ස්ට්‍රිං ලෝජ්ලා ඔයගොල්ලන්ට ඇක්වැරියම් ෂොප් වලින් මෙලදී ගන්න පුළුවන්. ඉතින් ස්ට්‍රිං රේ කෙනෙක් නම් ගොඩක්ම ගණන් වැඩි වෙනවා. ඉතින් ස්ට්‍රිං ලෝජ්ලා නම් එච්චර ගණන් නෑ. රුපියල් 1000 3000 ඒ වගේ අතර මුදලකට ස්ට්‍රිං රේජ් කෙනෙක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ගොඩක් ප්ලාන්ට් ටැංක් ගන්න කට්ටිය අනිවාර්යෙන්ම ප්ලාන්ට් ටැංක් එක යූස් කරන මාළු වර්ගයක් තමයි මේ ස්ට්‍රිං ලෝජ් කියන්නේ. ඉතින් ස්ට්‍රිං ලෝජ්ලා ඔයගොල්ලන් ඇල්ගේ පාලනය කරනවත් ගොඩක් උපකාරී වෙනවා. ඉතින් ඒ වගේම මෙයාගේ අමුතුම පැටර්න් එක සහ කලර්ස් නිසා වගේ ටැංක් එකට අමුතුම ලුක් එකක් ගන්න පුළුවන්. ඉතින් ස්ට්‍රිං රේ කෙනෙක් දැම්ම වගේ තමයි ස්ට්‍රිං ලෝජ් කෙනෙකුත් දැම්ම නම්. හරි අපි ඊළඟට කතා කරන්නේ ප්ලේකෝ ගැන. ඉතින් ඔයගොල්ලෝ හැමදෙනාම දන්නවනේ ප්ලේකෝ ගැන. ඉතින් ප්ලේකෝ කියන්නේ මාරා වදකාර මාළු වර්ගයක් කියලා ඔයගොල්ලෝ මතක් වෙනවා. ඉතින් ගංගාවලට පට්ටම හානියක් කරන මේ ප්ලේකෝලගේ අලුතෙන්ම ආපු මාළු වර්ගය මොකක්ද කියලා බලමු. ඉතින් ප්ලේකෝ කියන්නේ ඉස්සර කාලේදම ඇක්වැරියම් හොබි එකේ ඉන්න කට්ටිය හදන සුපිරි මාළු වර්ගයක්. ඉතින් මේ ප්ලේකෝ වදයක් වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේම ක්‍රියාකාරකම් නිසා තමයි. ඉතින් ප්ලේකෝ කියන්නේ ගොඩක් හොඳ මාළු වර්ගයක්. ඉතින් මේගොල්ලොන්ගෙන් ගොඩක් ඕගොල්ලන්ගේ ටැංකියේ ඇල්ජී පාලනය කරන උපකාරී වෙනවා. ඉතින් මේ ඇල්ජී පාලනය කරන උපකාරී වෙනවා කියලා මේගොල්ලෝ විතරක් දැම්මා කියලා මදි. ඉතින් ඇල්ජී පාලනය කරන්න හරියට ඕගොල්ලෝ ඇල්ගී පාලනය විසඳුමුත් හොයා ගන්න ඕන. ඉතින් අපි බලමු ප්ලේකෝලාගෙන් 2025 ආපු අලුත්ම මාළුවා කවුද කියලා. ඒ තමයි L201 කියන මාළුවා තමයි අලුතෙන්ම ප්ලේකෝලාගෙන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේගොල්ලෝ මාරම විදිය ලස්සන මාළුවාගේ කළු පාට සහ සුදු පාට ඩොට් ඩොට් තියෙනවා ගන්න පේනවා. ඉතින් මාරම ලස්සනයි. ඉතින් ටැංක් එකට දැම්මම පස්සේ ටැංක් එකේ අමුතුම ලුක් එකක් ගන්න පුළුවන් වගේම මේගොල්ලෝ ගොඩක් මිල අධිකයි. මේක රුපියල් 6000 8000 අතර මුදලකට තමයි මේගොල්ලන්ගේ මෙලදී ගන්න වෙන්නේ. මේගොල්ලන්ගේ පැටේ මොකද මේගොල්ලන්ගේ මේ තියෙන කලර් පැටර්න් එක සහ මේගොල්ලොන් ඉම්පෝට් කරන නිසා මේගොල්ලන්ගේ මිල ටිකක් වැඩි. හරි අපි ෆයිනලි කතා කරන්නේ පැට් ෆිෂ්ලා ගැන. ඉතින් පැට් ෆිෂ්ලා ගැන කතා කරද්දී පැට් ෆිෂ්ලා වර්ග ගණන ගණනාවක් ගන්න පුළුවන්. මේගොල්ලෝ ඇතුළේ වෙන සිට්‍රේට් පවුලට ඒ වගේම රතු පාට, තැඹිලි පාට ඒ වගේ වර්ග වලින් ඔයගොල්ලෝ මේ පැට් ෆිෂ්ලා බිලදී ගන්න හැකියාව තියෙනවා. ඉතින් 2025 ආපු අලුත්ම පැට් ෆිෂ් කවුද කියලා අපි දැන් බලමු. ඒ තමයි yellow mob කියන්නේ. ඉතින් මේගොල්ලෝ කින් ගොඩ්ස්ලා කියලා තියෙනවා. ඉතින් මේගොල්ලන්ගේ අමුතුම ශරීරයේ තියෙන හැඩේ නිසා තමයි මේ කින් ගොඩ්ස්ලා කියලා කියන්නේ. මේගොල්ලන්ගේ කලර්ස් කොටත් තදයි වගේම මේගොල්ලෝ ටග් ගාලා ලොකු වෙනවා. ඉතින් මේගොල්ලන්ගේ ප්‍රයිසස් සාමාන්‍ය ප්‍රයිසස් වල තමයි. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ කෙනෙක් හදනවා නම් අනිවාර්යයෙන්ම අඩි 4කවත් ටැංකියක් තියෙනවනේ. මොකද මේගොල්ලෝ ගොඩක් ලොකු වෙනවා. අඩියක් විතර ලොකු වෙනවා. ඒ වගේම මේගොල්ලෝ හොඳ ඇක්ටිව් මාළු විශේෂයක් ඒ නිසා අනිවාර්යයෙන්ම අඩි 4කට ලොකු ටැංකියක් තියෙන්න ඕන. ඉතින් මේගොල්ලන්ගේ බ්‍රීඩ් කරන එක ගැන කතා කරනවා සාමාන්‍ය පැට්සිටිලා බ්‍රීඩ් කරන විදිහට තමයි බ්‍රීඩ් කරන්න තියෙන්නේ. ඉතින් මේගොල්ලෝ ටිකක් බ්‍රීඩ් කරන එක ටිකක් අමාරුත් නෑ, ලේසිත් නෑ. වැඩේ දන්න කෙනාට කිසි ප්‍රශ්නයක් නැතුව බ්‍රීඩ් කරගන්න පුළුවන්. ඉතින් මේගොල්ලන්ගේ ඇග්‍රෙසිව් භාවය ගැන කතා කරනවා නම් මේගොල්ලෝ අනිත් සිටිලා වගේම තමයි අපිට කියන්න බෑ ඇග්‍රෙසිව් වෙයිද ඇග්‍රෙසිව් නොවේද කියලා. ඉතින් මේගොල්ලෝ කමියුනිටි එකක් විතර හදන්න පුළුවන් කිසි ප්‍රශ්න නැතුව සිටිත් පවුලේ කට්ටියත් එක්ක. ඉතින් සමහරක් විට ප්‍රශ්නයක් දාගන්න පුළුවන්. ඒ මාළුවකින් මාළුවට මේක වෙනස් වෙනවා. ඉතින් ඔන්නෝම තමයි 2025 අලුතෙන්ම ආපු මාළු වර්ග ටික. ඉතින් මේ වෙනකොට මේ මාළු ඔයගොල්ලෝ ඇක්වෙරියම් ෂොප් වලින් මෙලදී ගැනීමට හැකියාව තියෙනවා. සමහර විට අපි ගෙවල්ලාගේ ඇක්වෙරියම් ෂොප් එකේ නැතු වුණාට ලොකු ඇක්වෙරියම් ෂොප් එකකට ඔයාලට මේ මාළු මෙලදී ගැනීමට හැකියාව තියෙනවා. එහෙනම් වෙබ්සයිට් වලින් ඔයාලට මේ මාළු මෙලදී ගන්න පුළුවන්. ඒක ගෲප් වලින් වගේ ගොඩක් දේවල් වලින් ඔයාලට මේ මාළුන් මෙලදී ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ 2025 ආපු අලුත්ම මාළුවෙක් හදන්න කියලා මම අරන් කරන ගමන් අදටකින් එන්නම් තවත් පෙට් බඩි YouTube channel එක subscribe කරලා නැත්නම් අරන් subscribe කරලා ඒක වෙන කියලා ආතනෙන් ඉල්ලනවා. එහෙනම් හැමදේටම සුබ දවසක්.